සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද අපි බලමු ඇසොල්ලා කියන්නේ මොනවද? ඇසොල්ලා වල ප්‍රයෝජන මොනවද කියලා. ඇසොල්ලා කියන්නේ කෙටි අතු සහිත කඳක් අතු මුල් දරන ජලයේ මතු පිට පාවෙමින් වැඩෙන කුඩා මීවන ශාකයක්. මේවා තෙතමනයට අතිශය සංවේදී බැවින් එහි වර්ධනයට ජලය අත්‍යවශ්‍ය වෙනවා. ඇසොල්ලා පැලෑටියේ වර්ධනයට හිරු එළිය 125ත් 50ත් පමණ අවශ්‍ය වෙනවා. මෙම ප්‍රශස්ත තත්ත්වයටදී ඇසොල්ලා ශාකයේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. එතකොට මෙහි ඊටාම වැදගත් දෙයක් තමයි මෙම ඇසොල්ලා ශාක පත්‍රවල වායුගෝලීය නයිට්‍රජන් තිර කරන සයනොබැක්ටීරියා විශේෂයක් වන ඇනබීන ඇසොල්ලේ සහජීවීව ජීවත් වෙනවා. මෙහිදී සයනොබැක්ටීරියා විසින් අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ශාකයෙන් ලබාගෙන වායුගෝලීය නයිට්‍රජන් තිර කර ධාරක ශාකයට ලබා දෙනවා. අපි දන්නවා නයිට්‍රජන් කියන්නේ ශාකයකට තම ජීවන චක්‍රය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය මහා මූල ද්‍රව්‍යයක් වෙනවා. ඒ වගේම වායුගෝලීය සංයුතියෙන් 70%ක් පමණ අඩංගු වන්නේ නයිට්‍රජන් වායුවයි. ඒත් මෙම නයිට්‍රජන් වායුව කෙලින්ම ශාකයකට ලබා ගැනීමට හැකියාවක් නැහැ. මේ සඳහා ශාක වලට ලබා ගැනීමට හැකි තත්ත්වයට පත් කරගත යුතුයි. මේ සඳහා ඇසොල්ලා ශාකයේ සහජීවීව ජීවත් වන ඇනබීන ඇසොල්ලේ නම් සයනොබැක්ටීරියාව තුළ නයිට්‍රජන් තිර කිරීමට විශේෂණීය වූ හෙටරෝසිස්ට නම් සෛල වර්ගයක් තියෙනවා. එහි නයිට්‍රජනේස් නම් එන්සයිමයක් අඩංගු වෙනවා. මෙම එන්සයිමේ මගින් වායුගෝලීය නයිට්‍රජන් වායුව ශාකයකට ලබාගත හැකි ලෙස ඇමෝනියම් අයන බවට පත් කරනවා. හෙක්ටයාර එකක භූමියක ඇසොල්ලා වගා කළොත් වසරක් තුළදී ටොන් 300ක පමණ ජෛව ස්කන්ධයක් නිපදවනවා. මෙය යූරියා කිලෝග්‍රෑම් 1800ක ප්‍රමාණයක් හෙවත් නයිට්‍රජන් කිලෝග්‍රෑම් 800ක ප්‍රමාණයකට සමාන වෙනවා. ඇසොල්ලා කියන්නේ ඉතා ඉක්මනින් වියෝජනය වන ශාකයක්. ඒ නිසා විශාල පෝෂක ප්‍රමාණයක් ඉතා කෙටි කාලයකින් පසට එක් කරනවා. ඇසොල්ලා වී වගාවට ආකාර දෙකකට යොදා ගන්න පුළුවන්. එකක් තමයි වගාව ආරම්භ කිරීමට පෙර ලියදි සකස් කර එම එක් ලියද්දට ඇසොල්ලා ශාක කුඩා ප්‍රමාණයක් බැගින් යොදලා ඒවා ලියදි පුරා හොඳින් වර්ධනය වීමෙන් පසු පසට යට කරන්න පුළුවන්. දෙවන විදිය තමයි ගොයම් සමග ඇසොල්ලා ශාකයේ වර්ධනය වීමට සලස්වලා වර්ධනය වූ පසුව වීඩරයක් ආධාරයෙන් පසට යට කරන්න පුළුවන්. තවද මෙහි තවත් වැදගත් වාසියක් තමයි මේවා ස්තරයක් ලෙස ජලය මතු පිට වැඩෙනවා. ඒ නිසා සාර්ථකව වල් මර්ධනය වීමක් සිදු වෙනවා. මෙම ඇසොල්ලා ශාක සත්ව ගොවිපළවල සත්ව ආහාරයක් ලෙසද භාවිතා කරනවා. ගවයින් සඳහා දිනකට කිලෝග්‍රෑම් 2ක ප්‍රමාණයක්ද එළුවන් සඳහා දිනකට ග්‍රෑම් 500ක ප්‍රමාණයක්ද අනෙක් සත්ව ආහාර සමග ලබා දෙන්න පුළුවන්. ඒ වගේම කිකිලියන් සඳහා දිනකට ග්‍රෑම් 200ක් 300ක් පමණ ප්‍රමාණයක් අනෙක් සත්ව ආහාර සමග ලබා දෙන්න පුළුවන්. ඇසොල්ලා නිවැරදිව වගා කරන ආකාරය දැන ගැනීමට හෝ බෝ කර ගැනීමට ඇසොල්ලා ශාක සාම්පල අවශ්‍ය නම් පහලින් කමෙන්ට් කරන්න.